ආයිබෝවන් මේ මම අද මේ වීඩියෝ එක දාන්න හදන්නේ මේ තමයි විවෘත වේදිකාව. විවෘත වේදිකාව කියන්නේ ඔබ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න කතා කරන්න තැනක් නැහැ. නමුත් අපි ඒකට මැදිහත් වෙලා තියෙනවා. ඒක නිසා ඔබගේ පොදු ප්‍රශ්න වුණත් අපි කතා කරනවා ගිහිලා පොදුවේ. ඉතින් ඒක නිසා අද මම ඔබට මේ කියලා කතා කරන්න දැන් මේ වීඩියෝ එකෙන් මේ රටට ඇත්ත කතා කරන ඇත්ත කියන ඇත්ත පෙන්නන එකම මේ YouTube channel එකට තමයි මේක අපි දාන්නේ. ඉතින් මේ තමයි මේ ඇත්ත විතරයි මේ තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියුමක්. මේ සම්පූර්ණ මේ ලියුම තියෙනවා මෙතන. ඉතින් ඒක නිසා මේ ලියුම ඔබට පේනවා ඇති. මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියුමක්. නමුත් අපි ඔබට මෙච්චර කාලයක් අපි ඔබට ගිහිල්ලා ඔබලගේ ප්‍රශ්න ගැටලු ඔබලට මේ ගමට වෙන්න තියෙන දේ මේ රටට වෙන්න තියෙන දේ අපි ඔබට කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි පොදුම ගැටලුවක් තියෙනවා මේ රටේ. ඒක තමයි ගැටලුව. අපිට පොදුවේ තිබ්බා ඉස්සර අපිට තිබ්බා මුත්‍රා කරන්න පුළුවන් විදිහට ටොයිලට් යන්න නොමිලේ පහසුකම් ලබා දීලා තිබුණු හැම රජයකින්ම. නමුත් ඒ කට්ටිය ක්‍රමක්‍රමයෙන් මේකේ සල්ලි හොයන ක්‍රමයකට මේක පුජ්‍යලික පෞද්ගලික ක්‍රමයකට දීලා මේක නගර සභා මහනගර සභා මේවට දීලා. නමුත් අපි ඉල්ලුවා ගිහිල්ලා සෑම දිස්ත්‍රික්කයකම සෑම නගරයකම තියෙන ප්‍රධාන ටවුන් වල මුත්‍රා පහසුකම් මුත්‍රා කරන්න පහසුකම් ලබා දෙන ටොයිලට් එකක් අනිවාර්යයෙන්ම සෑම මහනගර සභාවක සුළු නගර සභාවෙන් හරි සෑම තැනකම එක ටොයිලට් එකක් අනිවාර්යයෙන්ම ජනතාව වෙනුවෙන් අපිට වෙන් කරන්න කියලා. මොකද ඒක නගර සභාව වලින් පාලනය කරන්න පුළුවන් නිසා නොමිලේ මේ නොමිලේ දෙන මේ අඩු ගානේ මුත්‍රා කරන්නවත් මේ රටේ නොමිලේ දෙන්න කියලා තමයි අපි ළමගේ බදු ගහන රටක්. මේක තමයි ජනතාවට තියෙන එකම ඉල්ලීම්. මේවා ඉල්ලන්න කවුරු යන්නේ මේ තමයි ඇත්ත කතා කරන ඇත්තම කතා කරන එකම වේදිකාව විවෘත වේදිකාව. මෙන්න ඒ ලියුම මහනගර සභාවේ නගරාධිපතිතුමියගෙන් ඉල්ල මෙන්න ලියුම. ඉතින් ඔබ දැක්ක ලියුම ඔබට පේනවා ඇති. මේ ලියුමේ තියෙන්නේ කොළඹ මහනගර සභාවෙන් අපි ඉල්ලුවා ටොයිලට් එකක් නොමිලේ මිනිස්සුන්ට සල්ලි නැති මිනිස්සුන්ට ගිහිල්ලා නොමිලේ මුත්‍රා කරන්න ඒ වගේ වැසිකිලි කැසිකිලි පහසුකම් ලබා දෙන්න කියලා. ඇත්තටම මහනගර සභාවෙන් ප්‍රධාන ස්ටෑන්ඩ් එකේ කොළඹ මම හිතන්නේ මේ මෑතකදී ඒ විදිහටම නොමිලේ කැසිකිලි පහසුකම් ලබා දීලා තියෙනවා. අපි හැම දිස්ත්‍රික් එකකම ප්‍රධාන නගරක ඉල්ලන්න තමයි මේ අපි දැන් සැලසුම් ගමු. අපි මේ ලියුම අරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට තව කීප දවසකින් අපි ඉතුරු ටිකත් මේ මහනගර සභාවලින් ඉල්ලනවා ගිහිල්ලා අපි හිතනවා ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලුම ඇමතිවරු මන්ත්‍රීවරු ලේකම්වරුද මේකට මේ කටයුත්තට සහභාගී වෙලා මේ පහසුකම් ටික ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට තෙරුවන් සරණයි. ජය වේවා.